බස් එක යන්නේ කියලා. ලන්ඩන් වල බස් එක යනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ෆස්ට් ටයිම් ලන්ඩන් ඇවිල්ලා බස් එකේ යද්දි මට පුදුම බයක් තිබ්බේ. මොකද මං ඇත්තටම දන්නේ නැහැ කොහොමද මෙහි බස් එකේ යන්නේ කියලා. ලංකාවේ බස් එකේ යනවා වගේ නෙමෙයි. ඒකෙන් 100%ක්ම කන පිට හැරුණු සිස්ටම් එකක් තමයි මෙහි තියෙන්නේ. දැන් මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලන්ඩන් වල බස් එකේ යන්නේ කියලා. ලන්ඩන් වල බස් එකේ යද්දි තියෙනෝනේ ෆස්ට්ම දේ තමයි Google Maps. ඉතින් Google Map එක කියන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට බ්ලේම් කරන ඇප් එකක්. කට්ටිය කියනවා එතන එහෙම පාරක් තිබ්බේ නෑ, වැවකින් කෙලවර වුණා, ඔහොම ප්‍රශ්න ගොඩයි. ඒ වුණාට මෙහි එහෙම නෑ. මෙහි සාමාන්‍යයෙන් මෙහි බ්‍රිටිෂ් කෙනෙක් පවා Google Map දාගෙන තමයි මෙහි ඇවිදින්න යන්නේ. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්න Google Map එක කොහොමද යූස් කරන්න කියලා බේසිකලි. නිකන් මම මේ ලොකේෂන් දෙකක් ගත්තා ලන්ඩන් බ්‍රිජ් එකේ ඉඳන් මේ පවුන්ලන්ඩ් එකට. දැන් මෙහෙම ලොකේෂන් දෙක ගහුවම ඔයගොල්ලන්ට එනවා බස් එකේ යන්න පුළුවන් විදිහ. දැන් මම කියන්නම් මම මේක කොහොමද යූස් කරන්න කියලා. මේ බස් කියලා තියෙන තැන තියෙන්නේ ඒක ක්ලික් කරනවා ඉස්සෙල්ලාම. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් ඔයගොල්ලෝ යන්න කැමති ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ්ස්. මම නම් ගොඩක් වෙලාවට බස් එක විතරයි මේකට තියාගන්නේ. මොකද මෙහි බස් එකේ යන එක භාගයක් ලාභයි. තව දෙයක්. ඔයගොල්ලෝ ආයෙත් එතෙන්ට ගියාම ඔයගොල්ලන්ට මේ ෆිල්ටර්ස් වල පේන පල්ලෙහාට ගියාම රූට් ඔප්ෂන්ස් වල මේ ලීස්ට් වෝකින් කියන ඔප්ෂන් එක. ඒක මතක් කරලා ක්ලික් කරලා තියාගන්න. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම ඔයගොල්ලෝගේ රූට් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ ගන්න ඕනේ බස් එකේ නම්බර එක. දැන් මෙහෙම පල්ලෙහාට පොඩ්ඩක් ගියාම පේනවා ඔයගොල්ලෝ ආයෙ තැනකින් බැහැලා එතනින් ආයෙ වෙන බස් එකකට මාරු වෙන්න ඕනේ කියලා. එතකොට ඉතින් තියෙන්නේ මේ වගේ ඊළඟ බස් එකේ නම්බර එක බලලා ඒ බස් එකට මාරු වෙන්න. දැන් මෙහෙම පල්ලෙහාට තව යද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ බස් එක ගැන විස්තර. ඒ බස් එකේ ස්ටොප්ස් කීයක් තියෙනවද? එතකොට ඒ බස් එකේ too crowdedද? බස් එක ගැන ගොඩක් විස්තර ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. කොහොම තව ටිකක් පල්ලෙහාට ගියාම ඕගොල්ලන්ට මෙතනින් තියෙනවා මේ ට්‍රිප් එකට යන කොස්ට් එක. දැන් මේ ට්‍රිප් එකට වගේ එක්සැම්පල් එකක් විදිහට ගත්ත එක පවුන්ඩ් 3.750ක් යනවා. ලන්ඩන් වල බස් ජාති දෙකක් තියෙනවා. එකක් තමයි ඩබල් ඩෙකර් බස් එක, අනිත් එක තමයි සිංගල් ඩෙක් බස් එක. ලංකාවෙත් ඉස්සර ඩබල් ඩෙකර් බස් තිබ්බා. නමුත් මන් දන්න තරමින් දැන් නම් ඒව නැහැ. දැන් මේ වීඩියෝ වලින් ඔයගොල්ලන්ට පේන්නේ ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුවේ ඉස්සරහම යද්දී කොහොමද අපිට view එක තියෙන්නේ කියලා. මම නම් ආසම දෙයක් තමයි මේ ඩබල් ඩෙකර් බස් එකේ උඩ යද්දී තියෙන මේ view එකට. බලන්නකො ලන්ඩන් වල කොහොමද ලස්සන කියලා. මම දැන් කියලා දෙන්නම් ලන්ඩන් වල බස් එකේ මුල ඉඳන් යන විදිහ. පළවෙනි දේ තමයි ලන්ඩන් වල බස් එකේ යනවා නම් ඕගොල්ලන්ට කෑෂ් පේමන්ට්ස් කරන්න බෑ. ඕගොල්ලන්ට තියෙන්න ඕනේ ඔයිස්ටර් කාඩ් කියලා එකක්. එහෙම නැත්නම් contactless payment method කාඩ් එකක්. ඒක ඕගොල්ලන්ට මෙහි බැංක් එකකින් ගන්න පුළුවන්. අපේ නිකන් වීසා කාඩ් එක වගේ එකක් තමයි ඒක. මේ ඔයිස්ටර් කාඩ් එකට අපිට පේ කරන්න වෙනවා පවුම් 7ක මුදලක්. ඊට අමතරව ඕගොල්ලෝ අවම ගාන පවුම් 5ක් තව තැන්පත් කරන්න ඕනේ. එතකොට ඔක්කොම මුදල වෙනවා පවුන් 12ක්. මේක හරියට නිකන් අපේ බැංක් කාඩ් එක වගේම තමයි. හිස් කාඩ් එකක් අරගෙන පවුන් 7ක් දීලා ඒකට අපි টොප් අප් කර කර ඒක පාවිච්චි කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මේ ඔයිස්ටර් කියන කාඩ් එක අපිට ගන්න පුළුවන් වෙන්නේ ලන්ඩන් වල ට්‍රේන් ස්ටේෂන් වලින්. ඔයගොල්ලන්ට ඔන්ලයින් උත් මේක ඇප්ලයි කරලා ගන්න පුළුවන්. ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ලන්ඩන් ට්‍රේන් ස්ටේෂන් එකකින් මේක ගන්න එක. දැන් අපි බලමු බස් එකට කොහොමද නගින්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඉස්සරහ දොරෙන් විතරයි ලන්ඩන් වල බස් වලට නගින්න පුළුවන්. තව මැද්ද දොරක් තියෙනවා. ඒක තියෙන්නේ ඕගොල්ලන්ට එක්සිට් වෙන්න විතරයි. අද මම පේමන්ට් කරන්න යූස් කරන්නේ මේ මගේ ඔයිස්ටර් කාඩ් එක. හැමෝම කලබලයක් නැතුව ඉතින් ඉස්සරහ දොරෙන් නගින ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඕගොල්ලන්ට පේනවා හැමෝම බස් එකට නගිද්දි මෙතනින් ටච් කරන් යන්නේ එයාලගේ කාඩ් එක. ඉතින් ඔන්නෝම මම ටච් කරනවා. ඔයගොල්ලන්ට පේනවා මේ උඩ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ගේ බැලන්ස් එකයි ඒ වගේම ඔයගොල්ලන්ට මේ ට්‍රිප් එකට කැපෙන ගාණයි පෙන්නනවා. හැම බස් එකකම මේ වගේ ස්පෙෂල් ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා. ඒක වෙන් කරලා තියෙන්නේ වීල් ෂෙයා එකකින් කවුරු හරි ඩිසේබල් කෙනෙක් එනවා නම් හරි නැත්නම් බබාලව කාට් එකේ තියන් එන අම්මලට ඒ බබාලව කාට් එක පිටින් එතන නවත්තලා තියන්න.
ඉතින් උඩට නැග්ගට පස්සේ බස් එකේ view එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සරහා ෂීට් එක මෙහෙම තියෙනවා. ඒතකොට view එක බලන්න මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට view එක enjoy කරන්න ගමන් රයිඩ් එකේ යන්න පුළුවන්. බස් එකේ මේ වගේ ස්ක්‍රීන් දෙකක් උඩ තට්ටුවේ සහ පල්ලෙහා තට්ටුවේ තියෙනවා. ඔයගොල්ලන්ට ඒකෙන් බලා ගන්න පුළුවන් බස් එක ඊළඟට නවත්තන්න යන ස්ටොප් එක. ඒ වගේම බස් එකේ ඩෙස්ටිනේෂන් එක. බස් එක වටේම මේ වගේ ග්ලාසස් තියෙන නිසා ඔයගොල්ලන්ට view එක මාරම පැහැදිලිව ලස්සනට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ බස් එකේ යන්න ඔයාට කොච්චර වීදමක් යනවද කියලා. පළවෙනි පාරම ඔයාගේ කාඩ් එක බස් එකට නැගිද්දි ටච් කරාම ඔයාට පවුමයි 775ක් කැපෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 670ක වගේ මුදලක්. ඊට පස්සේ මෙහි තියෙනවා හොපර්ස් ෆෙයා කියලා එකක්. ඒකෙන් වෙන්නේ ඕගොල්ලෝ පළවෙනි පාර බස් එකට නැගිද්දි කාඩ් එක ටච් කරාම පවුමයි 775ක් කැපුණට පස්සේ ඕගොල්ලන්ට පැයක් ඇතුළත ඕන තරම් බස් වලට මාරු වෙවි ඕගොල්ලන්ගේ ගමනාන්තය දක්වා ගමන් කරන්න පුළුවන්. එතකොට මේ පැය ඇතුළත ඕගොල්ලෝ නගින කිසිම බස් එකකට ආයේ කිසිම ගාණක් charge වෙන්නේ නැහැ. අර මුලින් කැපුණු පවුමයි 775 විතරයි. මෙහි බස් වල තව වාසියක් තියෙනවා. ඒ තමයි daily cap එක. daily cap එකක් කියන්නේ ඕගොල්ලෝ කොච්චර බස් වල ගියත් දවස ඇතුළත ඕගොල්ලන්ට උපරිම කැපෙන්නේ පවුම් 5යි 725යි. දවසක් ඇතුළත අන්ලිමිටඩ් ඕගොල්ලන්ට බස් වල යන්න පුළුවන් පවුම් 5යි 725කට. ලන්ඩන් වල බස් වල මම දැකපු තවත් වැදගත්ම දෙයක් තමයි මෙහි තියෙන ෂීට් වල කම්ෆර්ටබල් විදිහට සාමාන්‍ය මිනිස්සෙක්ට හොඳට වාඩි වෙලා පහසුවෙන් එයාගේ ගමනාන්තයට යන්න පුළුවන් වීම. ඉතින් ඕගොල්ලෝගේ අදහස මොකද්ද මේක ගැන? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. දැන් අපි බලමු බස් එකෙන් වහින්නේ කොහොමද කියලා. ඒ ඔයාගේ ස්ටොප් එක නම් ඊළඟට තියෙන්නේ ඕගොල්ලන්ට මේ ස්ටොප් කියලා තියෙන මේ බටන් එක හැමතැනම බස් එකේ බලා ගන්න පුළුවන්. ඒක ටච් කරන්න. ඊට පස්සේ පරිස්සමෙන් පඩි පෙලින් පල්ලෙහාට බහැලා ගිහිල්ලා මැද බස් එකේ දොර ගාව හිට ගන්න. ඊට පස්සේ ඩ්‍රයිවර් නවත්තලා ඒ ඩෝ එක ඕපන් කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට බහින්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි ලන්ඩන් වල බස් එකේ යන්නේ. අද වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. subscribe කරලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා.